හරිද? මේ ෂෝට් නෝට් වල ඔයාලට කතා කරේ ගිය සතිය අපි හෝඩිය. එතකොට ඒ ෂෝට් නෝට් එකේම තියෙනවා සංදි. ඒ නිසා ලියන්න ඕනේ බලාගෙන ඉන්න හැබැයි ලියන්නත් වෙයි. හරිද? ආයෙ උගන්නන්නේ නැහැ. ඒතර මේ මාසේ කරන ව්‍යාකරණ පාඩම් දෙක කරලා ඉවරයි. ඊට පස්සේ තද්දිත ගොඩන්ද ඊපත් උපසර්ග එහෙම කරගෙන යන්න වෙන්නේ. මේ ඔයාට තියෙනවා සංදි කියලා පාඩමක්. එතකොට සංදියක් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවා. සංදියක් කියන්නේ මොකද්ද? පද දෙකක් තනි පදයක් වෙනවට අපි කියනෝනේ සංදියක් කියලා. දැන් හිතන්න මල් කියලා වචනයක් තියෙනවා. අසුන කියලා වචනයක් තියෙනවා. මේ දෙන්න එක්කෙනෙක් වුණොත් මොකද්ද? අල්ලයන්යි අයන්යි එකතු වුණාම ල වෙනවා. මලසුන වෙනවා. අපි මේකට කියනවා මොකද්ද? සංදියක් කියලා. එතකොට සංදි වෙන්න වචන කීයක් තියෙනවද? දෙකක් තියෙනවනේ. අපි පළවෙනි වචනයට කියනවා පූර්ව පදේ කියලා. දෙවෙනි වචනට අපි කියනවා මොන පදේද? පරපදේ කියලා. ඒක තමයි කියන්නේ පෙරපරවණන් නිසි විදිනි ගලපුණු සඳනන් කියලා තියෙන්නේ. පෙරපදයයි පසුපදයයි නිසි විදිහට ගැලපීම සංදියක් නම් වේ කියලා තියෙන්නේ. රිවිෂන් එකකින්ද වේගින් කරන්න. පළවෙනි පදේට මොකද්ද කියන්නේ? පූර්ව පදය. දෙවෙනි පදේට මොකද්ද කියන්නේ? පරපදය. එතකොට සංදි වලදී මතක තියාගන්න පූර්ව පදය කියන්නේ පළවෙනි පදයේ අග තියෙන අකුර. පරපදය කියලා අපි ගන්න දෙවෙනි පදයේ මුල තියෙන අකුර. ඔය දෙන තමයි ගන්න. සංදි වලදී හොඳට මතක තියාගන්න අපි පාවිච්චි කරන්නේ හල් අකුරුයි ස්වරයි විතරයි. මොනවද පාවිච්චි කරන්නේ? හල් අකුරුයි ස්වරයි. ඔක හොඳට මතක තියාගන්න ඕන. එතකොට අපිට සංදි වලදී වැදගත් වෙන්නේ පූර්ව පදයේ පරපදයේ විතරක් නෙවෙයි. මෙතන මම මේ ධන ලකුණක් නැද්ද දාන්නේ සෙට් කරන්න. සංකේතයක් නේ දාන්නේ. ඒ සෙට් කරන විදිහ. ඒ සෙට් කරන විදි ටික හරියට පුළුවන් නම් ලකුණු 7-8ක් ගන්න පුළුවන්. එහෙම සෙට් කරන විදි කීපයක් තියෙනවා. එකක් ලෝපය, අනික ආදේශය, අනික ආගමය, අනික රූපය. ඒ ටික පුළුවන් වුණා නම් වැඩේ හරියි. හරිද? අපි නිකන් එකක් ගමුකෝ නිකන් කතා කරන්න ලෝපය කියලා. ලෝපය කියලා කියන්නේ ළමයි අකුරක් කපනවට. ලෝපය කියන අකුරක් කපලා අයින් කරනවා. දැන් අපි ගන්නවා මෙහෙම. ගුරුතුමා වගේ වචනයක් ගන්නවා. ගුරුතුමා කියන එක හැදෙන්නේ ගුරු කියන පදයයි උතුමා කියන පදය එකතු වෙලා. එක්ක ඉස්සරහ එක්ක පස්සහනේ. මෙයා කීවෙනි පදේද? පූර්ව පදේ. පළවෙනි පදේ කියන්නේ හැම වෙලේම මතක තියාගන්න පූර්ව පදේ. මෙයා කීවෙනි පදේද? දෙවෙනි පදේ නැත්තම් පරපදේ. මෙයා කැපුවොත් එහෙම මෙයා ගුරු ඉතුරු වෙනවා, මෙහා පැත්තෙන් තුමා ඉතුරු වෙනවා. වැඩේ හරියනව නේද? වැඩේ හරියනව නේද? අපි මෙන්න මේකට කියනවා මොකද්ද? ලෝපයක් කියලා. දැන් මේ දෙන සෙට් කරන්න මොකද්ද කරේ? කැපුවා. අනේ කපනවට කියනවා මොකක් කියලාද? ලෝපය කියලා. දැන් ඊළඟ එක තමයි ආදේශය. ඊළඟ එක ආදේශය. ආදේශය කියලා කියන්නේ ඉන්න අකුරක් අයින් කරලා තව අකුරක් ගන්නවා. අපි කියන්නේ ඉන්න කෙනාට බූට් එක තියලා තව කෙනෙක් ගන්නවා කියලා. අන්න ඒකට අපි කියනවා ආදේශයක් කියලා. හරිද? අපි ගමුකෝ නිකන් මෙහෙම. සිතියම් වගේ වචනයක් අපි ගන්නවා. සිතියම් හැදෙන්නේ සිති කියන පදයයි කම් කියන පදයයි එකතු වෙලා. සිති කියන්නේ පූර්ව පදය, කම් කියන්නේ පරපදය. අපි මෙයා කඩා ගන්නවා ක අකුර. ක අකුරේ හල් අකුරක් නැහනේ. හරිද? ක හැදෙන්නේ කොහොමද? හල් කයන්නයි අයන්නයි. එතකොට කම් කියන්නේ කීවෙනි පදයේද? පරපදයේ. සිති කියන්නේ කීවෙනි පදයේද? පූර්ව පදයේ. දැන් මෙතන හල් අකුරක් තියෙනවා. එයා අයින් කරනවා. අයින් කරලා එයාට බූට් එකේ තියලා දුක අහන්න එයාට ගැලපෙන කෙනෙක් ගන්නවා. අයින් කරන්නේ මොකද්ද? හල් අකුරක්. එන්නේ මොකද්ද? ඒත් හල් අකුරක්. දැන් මේ සෙට් කරමු ය වෙනවනේ. සිතියම් වෙනවා. එහෙනම් අයින් කරේ මොකද්ද? හල් අකුරක්. ආයෙ මොකද්ද? හල් අකුරක්. එහෙනම් හල් අකුරක් අයින් කරලා හල් අකුරක් આવොත් මොකද්ද අපි කියන්නේ? ආදේශයක් කියලා. හැබැයි හල් අකුරක්කින්ද අපි ඒකට කියනවා මොන ආදේශයේද? ගාත්‍රාදේශයක් කියලා. දැන් අපි ගන්නවා මේකටම වචනයක් මහෝදර වගේ. මහෝදර හැදෙන්නේ මහ කියන පදයයි උදර කියන පදය එකතු වෙලානේ. මහ කියන්නේ පූර්ව පදය, උදර කියන්නේ පරපදය. අපි හ අකුර කඩා ගන්නවා. හ හැදෙන්නේ කොහොමද? අල් හයන්නයි අයන්නයි එකතු වෙලා. ඒතර මහ පළවෙනි පදේ. උදර මෙයා දෙවෙනි පදේ. ස්වරාදේශී ස්වර දෙකක් අයින් වෙනවා. පළවෙනි පදේ අගගෙනයි දෙවෙනි පදේ මුල කරයි දෙන්නම අයින් කරනවා.
අයන්නයි උයන්නයි වෙනකොට අපි අලුතෙන් ගන්නවා මොකද්ද? ඕයන්න. ගන්න අලුතෙන් ඕයන්න වෙන දුක අහන්න ආපු කෙනා. අරයට බූට් එක තිබ්බා මෙයා ගත්තා. මෙයයි සෙට් කරා. එතකොට මොකද්ද වෙන්නේ? හෝ වෙනවා මහෝදර වෙනවා. ඉන්න කෙනා අයින් කරලා තව කෙනෙක් ගත්තොත් මොකද්ද අපි කියන්නේ? ආදේශයක් කියලා. මොකක්ද ආදේශ උනේ? ස්වරයක් ඉඳලා. අපි ඒකට කියන මොන ආදේශයේද? ස්වරාදේශය කියලා. එහෙනම් මෙයා මොකද්ද කරේ? හල්ලකුරක් අයින් කරා. අපි ඒකට කියන මොන ආදේශයේද? ගාත්‍රාදේශය නැත්තම් ව්‍යංජනාදේශය කියන්නේ අපි කියන්නේ ගාත්‍රාදේශය කියලා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ළමයි ආගමය. තුන මොකද්ද? ආගමය. ආගමය කියලා කියන්නේ අලුතින්ම අකුරක් එනවට. අය වෙනක මොකෝ දාන්නේ මොකද්ද අපි කරන්නේ? අලුතින්ම කෙනෙක් ගන්නවා. දැන් අපි ගමුකෝ වියට වගේ වචනයක්. වියට වගේ වචනයක් හදන්නේ වී කියන පදය යට කියන පදය එකතු වෙලා. වී කියන්නේ පූර්ව පදය, යට කියන්නේ පරපදය. දැන් මේ දෙන්න මැද්දට අපි අලුතින්ම කෙනෙක් ගන්නවා හල්ලා යන්න. දැන් ඉන්න කෙනා අයින් කරාද? නෑ මේ. මැද්දට තනියෙන් ආවේ. මෙයා පරපදේ. දැන් මෙයයි සෙට් කරපුවම මොකද වෙන්නේ? එයයි අල්ලා යන්නයි සෙට් කරපුවම එයා වෙනවා, වියට වෙනවා. එතකොට ඉන්න කෙනා අයින් කළා තව කෙනෙක් ගත්තොත් අපි කියනවා මොකක් කියලාද? ඇවුනේ ආගමයක් කියලා. එහෙනම් ලෝපය ආදේශය ආගමයේ පුළුවන් නම් වැඩේ ගොඩ. රූපය කියන්නේ හල්ලකුරට. ඒක ඉස්සරහට කතා කරමු. මෙන්න මේ තුන පුළුවන් නම් සංදි 6-7ක් ගොඩ යන්න පුළුවන්. සංදි වල කීයක් තියෙනවද? ඔක්කොම 10යි සමානස්වර දීර්ඝයත් එක්ක 11යි. හරිද? එතකොට ඒ ලෙවල් වලට තියෙන ඔච්චරයි. එහෙනම් අපිට තියෙනවා ඒ ලෙවල් වලට සංදි ගොඩක්. මෙන්න මෙහෙම සංදි ටිකක් තියෙනවා. එකක් මොකද්ද? පූර්වස්වර ලෝප. පූර්වස්වර ලෝප. ඊළඟට තියෙනවා පරස්වර ලෝප. ඊළඟට තියෙනවා ස්වර සංධිය. ස්වරා දේශ. ඊට පස්සේ ගාත්‍රා දේශ. ඊට පස්සේ ගාත්‍රාක්ෂර ලෝප. පූර්ව රූප සංධිය. පර රූප සංධිය. ආගම සංධිය. ඊට පස්සේ දිත්ත රූප සංධිය. ඔන්න සංධි ටික. ඊට අමතරව ඔයාට උගන්වන්න තියෙනවා මොකද්ද? සමානස්වර දීර්ඝය. සමානස්වර දීර්ඝය. ඔන්න සංධි ටික. ඔන්න ඔය ටික පුළුවන් නම් ලකුණු 8ක් 9ක් විභාගයට ගොඩ යන්න පුළුවන්. දැන් හෝඩිය කරලා තියෙන්නේ. මේ ටික පුළුවන් නම් ලකුණු 8 9ක් ගොඩ යන්න පුළුවන්. ඒ හින්දා අපිට බලාගෙන යන්න තියෙන්නේ අර ව්‍යාකරණ ලියන පොතේ ටක් ගාලා මේක ලියා ගන්න මෙතෙන්ට එකක්. ෂෝට් නෝට් එකක් තියෙනවා කමක් නැහැ. වේගෙන් ලියා ගන්නවා. දැන් සම්දිරිකකින් කතා කරන්න ඕනේ ඒකයි. හරිද? රයිට්. දැන් අපි කතා කරපු විදිහට දැන් ලෝපේ ආදේශ ආගමේ දැන් ඔයාලා දන්නවා. ඒතකොට මොකද කරන්න තියෙන්නේ? දැන් අපි අර ඉගෙන ගත්ත ටිකෙන් මේ සංදි ටික හදාගන්න පුළුවන්ද කියලා බලන්න තමයි තියෙන්නේ. හරිද? ඔයාට බැරුව යන්නේ පූර්ව රූපයයි පර රූපයයි දිත්ත රූපයයි විතරයි. ඉතුරු හතම ඔයාට පුළුවන්. හරිද? ඉතුරු හතම ඔයාට පුළුවන්. දැන් අපි ගන්නවා එකක්. හරිද? හොඳට බලන් ඉන්න. පූර්වස්වර ලෝප සංධිය කියලා එකක් ගන්නවා අපි. පළවෙනි සංධියනේ. පූර්වස්වර ලෝප. දැන් මේක ගත්තාම ඔයා දන්නවා දැන් පූර්ව පදේ කියන්නේ කීවෙනි පදේද? පළවෙනි පදේ. ස්වර කියන්නේ මොනවටද? ස්වර වලට. ලෝපේ කියන්නේ මොකේද? අකුරක් කපලා අයින් කරනවාට. ඒතර පූර්වස්වර ලෝපේ කියන්නේ මොකේද? පළවෙනි පදේ අකුරක් කපලා අයින් කරන්න ඕන. දැන් පළවෙනි පදයක ස්වර තියෙනවද? නැහැ. අපි බලමු එහෙනම්. අපි ගන්නවා මෙහෙම දකුණත වගේ වචනයක් අපි ගන්නවා. දකුණත හැදෙන්නේ දකුණු කියන පදයයි අත කියන පදයයි සංදි වෙලානේ. දකුණු කියන්නේ කීවෙනි පදයේද? පූර්ව පදය. අත කියන්නේ කීවෙනි පදයේද? පර පදේ නැත්තම් දෙවෙනි පදය. දැන්
ආ කැපුවට හරියනවද පස්ස? බෑ. එහෙනම් අපි ඊළඟට බලා ගන්න ඕන තේරෙන්න ඕන ඔයාලට මේ නු යන්න ගලව ගන්න එක තමයි වැඩේ. නු ගලවනවා අපි. නු හැදෙන්නේ කොහොමද? අල්න යන්නයි උයන්නයි තමයි නු. ඒතකොට දකුණු කියන එක මෙයා කීවෙනි පදේද? පළවෙනි පදේ නැත්තම් පූර්ව පදේ. අත. මෙයා කීවෙනි පදේද ළමයි? දෙවෙනි පදේ නැත්තම් පරපදේ. දැන් මෙතන ඌ කැපුවොත් මෙතනින් මෙයා ඉතුරු වෙනවා මෙතනින් මෙයා ඉතුරු වෙනවානේ. එතකොට මොකද වෙන්නේ? අල්න යන්නයි අයන්නයි එකතු වුණාම න වෙනවා දකුණ අත වෙනවා. දැන් හොඳට බලන්න. අපි කොහොමද වැඩේ කරේ? අපි පළවෙනි පදයට කියනවා මොන පදේ කියලාද? අපි පළවෙනි පදයට කියනවා ළමයි පූර්ව පදේ කියලා. උයන්න කියන්නේ ස්වරයක්ද ව්‍යංජනයක්ද? උයන්න කියන්නේ ස්වරයක්. ඔන්න හදාගන්න ලේසිම ක්‍රමය. දෙන්න එකතු කරනකොට මොකද්ද අපි කියන්නේ? ලොප් කරනවා කියලා. එහෙනම් අපි කියනවා මොකද්ද මේකට? ලෝපේ කියලා. එහෙනම් සංදිය මොකද්ද? පූර්වස්වර ලෝපේ. එහෙනම් පළවෙනි පදේ අග තියෙන ස්වරය කැපුවොත් මොන ලෝපේද ළමයි? පූර්වස්වර ලෝපේ. පළවෙනි පදයට කියන්නේ පූර්ව පදය. ඌ කියන්නේ ස්වරයක්. සෙට් කරන්න කරේ කැපුවා. එහෙනම් පූර්වස්වර ලෝප. දැන් ඕකේ අනිත් පැත්තනේ පරස්වර ලෝප කියන්නේ. ඕකේ අනිත් පැත්තනේ පරස්වර ලෝප කියන්නේ. ඕකේ අනිත් පැත්තනේ පරස්වර ලෝප කියන්නේ. දැන් පර කියන්නේ දෙවෙනි පදේනේ. ස්වර කියන්නේ ස්වර වලටනේ. ලෝපේ කියන්නේ කපනවටනේ. එහෙනම් පරස්වර ලෝපේ කියන මොකේද ළමයි? දෙවෙනි පදයේ මුල කපන්න ඕන. දෙවෙනි පදයේ මුල ස්වරේ කපන්න ඕන. දැන් ඒක ලේසියිනේ වැඩේ හදාගන්න. අපි ගන්නවා නිකන් ගුරුතුමා වගේ වචනයක්. අපි ගන්නවා ගුරුතුමා වගේ වචනයක්. ගුරුතුමා හැදෙන්නේ ගුරු කියන පදයයි උතුමා කියන පදය එකතු වෙලානේ. ගුරු කියන්නේ ළමයි පූර්ව පදය. උතුමා කියන්නේ කීවෙනි පදයේද? පර පදේ නැත්තම් දෙවෙනි පදේ. දැන් මෙයා මේ දික් කරන් ඉන්නේ යා නිකම්ම කැපුවා නම් වැඩේ ගොඩනේ. නේද? දැන් එතකොට මෙතන ගුරු ඉතුරු වෙනවා. මෙතන තුමා ඉතුරු වෙනවා. දැන් හොඳට බලන්න. අපි සංදිවලදී පාවිච්චි කරේ මොන පදේද? දෙවෙනි පදේ. දෙවෙනි පදේට සංදිවලදී අපි කියන්නේ මොන පදේ කියලාද? පර පදේ. උයන්න කියන්නේ ස්වරයක්ද ව්‍යංජනයක්ද? උයන්න කියන්නේ ස්වරයක්. සෙට් කරන්න මොකද්ද කරේ? කැපුවා. කපනකොට අපි කියනවා මොකද්ද සංදිවලදී? ලෝපේ කියලා. සංදිය මොකද්ද? පරස්වර ලෝපේ. පැහැදිලිද වැඩි? මොකක්ද සංදිය? පරස්වර ලෝප. දැන් එකක් පූර්වස්වර අනික පරස්වර. ඊට පස්සේ අපිට ඕනනම් ගන්න පුළුවන් ළමයි ස්වරාදේශ සංදිය. ස්වර සංදිය ගමුකෝ. දැන් ඔයා ඉගෙන ගත්ත මොකුත් තියනවද ස්වර සංදිය කියද්දි? නැහැ. මේක තමයි සංදිවල තියෙන ලේසිම සංදිය. අයි මම මෙහෙම කියන්නේ මේක මෙලෝම රහක් නැහැ. දැන් අපි ගන්නවා මලසුන වගේ වචනයක්. අපි ගන්නවා ළමයි මලසුන වගේ වචනයක්. මලසුන හැදෙන්නේ මල් කියන පදයයි අසුන කියන පදයයි සංදි වෙලා. මල් කියන්නේ කීවෙනි පදයේද? පූර්ව පදය. අසුන කියන්නේ කීවෙනි පදයේද? පර පදේ නැත්තම් දෙවෙනි පදේ. පළවෙනි පදේ අග තියෙන්න ඕන අනිවාර්යෙන් හල් ලකුරක්. දෙවෙනි පදේ මුල තියෙන්න ඕන අනිවාර්යෙන් ස්වරයක්. ඒතර අල්ල යන්නයි අයන්නයි එකතු වුණාම ල වෙනවා. මලසුන වෙනවා. එහෙනම් මොකද්ද වෙන්නේ? ස්වර සංදියේදී තියෙන්නේ පළවෙනි පදේ අග තියෙනවා හල් ලකුරක්. දෙවෙනි පදේ මුල තියෙනවා ස්වරයක්. හල් ලකුරයි ස්වරයයි එකතු කරන සංදියට අපි කියනවා මොන සංදියද? ස්වර සංදිය කියලා. ලේසි වැඩේ. පළවෙනි පදේ අග මොකක්ද තියෙන්නේ? හල් ලකුරක්. දෙවෙනි පදේ මුල මොකක්ද තියෙන්නේ? ස්වරයක්. එහෙනම් හල් ලකුරයි ස්වරයයි එකතු කරනොත් මොකක්ද සංදිය? ස්වර සංදිය. හරි. ඒතර ඔන්න සංදි තුනයි. පැහැදිලිද වැඩේ? පූර්වස්වර ලෝපේ කිව්ව මොකේද? පළවෙනි පදේ අග තියෙන ස්වරය කැපුවා. පරස්වර ලෝපේ කිව්ව මොකේද? දෙවෙනි පදේ මුල තියෙන ස්වරය කැපුවා. ස්වර සංදිය කිව්ව මොකේද? හල් ලකුරයි ස්වරයයි සෙට් කරා. හදාගන්න තුනමටක් ගාලා. ආමේ ස්වරාදේශයි ගාත්‍රාදේශයි මෙහෙම ලියමුකෝ. කමක් නැහැ. අපි ගන්නවා ළමයි ස්වරාදේශ සංදිය. ස්වර ආදේශ. දැන් ඔයා දන්නවා ආදේශය කියන්නේ මොකේද? ඉන්න කෙනා අයින් කළා තව කෙනෙක් ගත්තොත් මොකද්ද අපි කියන්නේ? ආදේශයක් කියලා. ආදේශ වෙන්න ඕන මොකද්ද එහෙනම්? ස්වරයක්. අපි ගන්නවා චූලෝදර වගේ වචනයක්. චූලෝදර කියන්නේ පොඩි බඩක් තියෙන කෙනාට. චූල උදර. චූලෝදර. හැදෙන්නේ කොහොමද? චූල උදර. චූල කියන්නේ කීවෙනි පදයේද? පූර්ව පදය. උදර කියන්නේ කීවෙනි පදයේද? පර පදය. ල අකුර කඩා ගන්න වෙනව නේද? ඔව්. ල හැදෙන්නේ අල්ලා යන්නයි අයන්නයි. ඒතර මෙයා කීවෙනි පදයේද? පූර්ව පදය. උදර මෙයා කීවෙනි පදයේද? පර පදේ.
පළවෙනි පදේ අග ස්වරයයි දෙවෙනි පදේ මුළු ස්වරයයි දෙන්නම අයින් කරා. අයන්නයි උයන්නයි වෙනකොට අපි අලුතෙන් ගත්තා මොකද්ද? ඕයන්නක්. ඉන්න කෙනාට බූට් එක තිබ්බා. තව කෙනෙක් ගත්තා. මෙන්න අලුතෙන් ආපු කෙනා. දැන් එයයි මෙයයි සෙට් කරන්න. අල්ලා යන්නයි ඕයන්නයි සෙට් කරන්න ලෝ වෙනවා. චූලෝ දර වෙනවා. ඉන්න කෙනාට බූට් එක තියලා තව කෙනෙක් ගත්තොත් මොකක්ද අපි කිව්වේ? මොකක් කියලාද අපි කිව්වේ? ආදේශයක් කියලා. දැන් බූට් එක තිබ්බ මොකේකටද? ස්වරයකට. ආවේ මොකද්ද? ස්වරයක්. එහෙනම් දාන්න ස්වර කියලා. එහෙනම් සංදිය මොකද්ද? ස්වරාදේශ. පැහැදිලිද වැඩි? මොකක්ද සංදිය? ස්වරාදේශ. ඒතර ස්වරයක් අයින් කරලා ස්වරයක් ගත්තොත් මොන ආදේශද? ස්වරාදේශ. අයන්න උයන්න ආයන්න උයන්න වලට එහෙම තියෙනවා. ආදේශ ගොඩාක් මම ඔගේ දාලා තියෙනවා. ස්වරාදේශෙදි අයින් වෙන ස්වර කීයක්ද? දෙකක්. මොකක්ද අයින් වෙන ස්වර දෙක? පළවෙනි පදේ අග ස්වරයත් අයින් වෙනවා. දෙවෙනි පදේ මුළු ස්වරයත් අයින් වෙනවා. පළවෙනි පදේ අග ස්වරයයි දෙවෙනි පදේ මුළු ස්වරයයි කියන ස්වර දෙකම අයින් කරලා අලුතින්ම ස්වරයක් ගත්තොත් තමයි මොකක්ද අපි කියන්නේ ඒකට? ස්වරාදේශය කියලා. එහෙනම් ඕකේ තියෙනවා ළමයි ගාත්‍රාදේශය කියලා එකක්. මොකක්ද ආදේශය? ගාත්‍රාදේශය. ගාත්‍රාදේශය කියන්නේ ආදේශය කියන්නේ ඉන්න කෙනා අයින් කළා තව කෙනෙක් ගත්තොත් නේ. ගාත්‍රාවක් නැත්තම් ගතකුරක් කියන්නේ මොකද්ද? ව්‍යංජනයක්. එහෙනම් ව්‍යංජනයක් අයින් කරොත් මොකද්ද? ගාත්‍රාදේශය. ඕකේ සිදස් සංග්‍රහයේ තියෙනවා පරක කරනට වයන්නෝ බඳන්ලෝපා පතන් ආදේශ කළ බැවින් කියලා. පරක කරනට ක අකුර වෙනුවට වයන් වය ආදේශ වෙනවලු. බඳන් බද වෙනුවට පත ආදේශ වෙනවලු. හරිද? ඒක හිතන්න නැතුව අපි ගමුකෝ මෙහෙම. සිතියම් හැදෙන්නේ සිති කියන පදයයි කම් කියන පදයයි සංදි වෙලා. සිති කියන්නේ පූර්ව පදය, කම් කියන්නේ පරපදය. අපි ක අකුර කඩා ගන්නවා. ක අකුර හැදෙන්නේ කොහොමද? සිති කියන්නේ පූර්ව පදේනේ. ක අකුර හැදෙන්නේ කොහොමද? හල් කයන්නයි අයන්නයි එකතු වෙලා කම්. මෙයා කීවෙනි පදයේද? දෙවෙනි පදේ. මෙයාට බූට් එක තියෙනවා. එයාට බූට් එක තිබ්බනම් ගන්න ඕන මොකද්ද? එයාගේම જાතිය කෙනෙක්යි වෙන අය ගන්න බෑ. ඔන්න ගත්ත හල් යන්නම්. මෙයයි මේ සෙට් කරන්න. හල් යන්නයි අයන්නයි ය වෙනවා. සිටි යම් වෙනවා. එහෙනම් ඉන්න කෙනා අයින් කරලා තව කෙනෙක් ගත්තොත් අපි කිව්වේ මොන දේශයක් කියලාද? ඉන්න කෙනා අයින් කරලා තව කෙනෙක් ගත්තොත් ළමයි ආදේශය. හල් අකුරකට අපි කියන මොනවද? ගතකුරු කියලා. එහෙනම් සංදිය මොකද්ද? ගාත්‍රා දේශ. වැඩි පැහැදිලිද? එහෙනම් ආදේශ වුණොත් ස්වරයක් ආදේශ වුණොත් ස්වරාදේශ, ව්‍යංජනයක් ආදේශ වුණොත් ගාත්‍රාදේශ. ටක් ගාලා ලියා ගන්න. කුමාරයා මෙතන ඉඳන් අල්ලන්නේ. ඊළඟට තියෙනවා වෙන දෙකක්. ඊළඟට තියෙනවා තව දෙකක්. හරිද? දෙකක් නෙමෙයි තව පහක් තියෙනවනේ. එකක් තමයි ගාත්‍රාක්ෂර ලෝප. මොකද්ද සංදිය? ගාත්‍රාක්ෂර ලෝප. මේක වැඩේ ලේසි අල්ලගන්න. දැන් ලෝපය කියන එක දන්නවනේ. ලෝපය කියන කපනවටනේ. හැබැයි ගාත්‍රාක්ෂරයක් කිව්වම ඔයාලට තේරෙන්නේ නැතුව යන්න පුළුවන් නේ. පැහැදිලිද මං කියන එක? මතක තියාගන්න ගාත්‍රාක්ෂර ලෝපය කියන්නේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන සංඥකයක්. මම මේ උගන්වන එක හරිම ක්‍රමේ නෙවෙයි. හරිද? හැබැයි වැරදි දාන්නෙත් නැහැ. බහුතරයක් ගුරුරු මෙහෙම තමයි උගන්වන්නේ. සංඥක තියෙනවනේ. සංඥක පහ මොනවද? ගජඩ දබ. සංඥකයක් තිබ්බොත් අනිවාර්යෙන් ඒක ගාත්‍රාක්ෂර ලෝපයි. හරිද? සංඥකයක් තිබ්බොත් මොකද්ද ඒක අනිවාර්යෙන්ම ගාත්‍රාක්ෂර ලෝපයයි මම එහෙම කියන්නේ. අපි ගන්නවා සංඥකයක්. ගාත්‍රාක්ෂර ලෝප. සංඥක කීයක් තියෙනවද? පහයි. ගා ගජඩ දබ.
දැන් මේ පහ තියෙනවනේ. මේ පහ આવොත් පළවෙනි පදේ අගාකුරක අනිවාර්යෙන් ඒ ගාත්‍රාක්ෂර ලෝපයි. අපි ගමුකෝ නිකන් ගම් වතුර වගේ වචනයක්. ගම් වතුර. මෙයා හැදෙන්නේ ගඟ කියන පදයයි වතුර කියන පදයයි සංදි වෙලා. කො සංඥකේ මේ පළවෙනි පදේ අග තියෙනවා සංඥකේ. සංඥකේ කඩා ගන්න. ගයන්න හැදෙන්නේ කොහොමද? අල් ගයන්නයි අයන්නයි. ඇයි මේ ගැටයක් තියෙනවනේ දාන් ඒකත් ලියා ගන්න පැත්තකින්. ඊට පස්සේ දා ගන්න වතුර. කො දැන් සංඥකේ මෙයා නේද සංඥකේ? ඔව්. ඒකේ හල් ලකුරයි සොරයි කපන්න. කැපුවට පස්සේ ඉතුරුනවනේ ගැටේ. ඒක ඇටේ වෙන්න රවුම් කරපල්ලා. ලේසියිනේ වැඩේ ගම් වතුර. හැම එකක්ම එහෙමයි. හොයාගන්න විදිහ වැඩක් නැහැ. බින්දුව වෙනුවට හල් නයන්නක් බින්දුව වෙනුවට හල් මයන්නක් ගන්න. අයි කොහෙන්ද එන්නේ ඒවා වැඩක් නැහනේ. වැඩේ කොට යනවනම්. දැන් හිතන්නකෝ අපි ගන්නවා තම්පලා. හැදෙන්නේ කොහොමද? තම්පලා හැදෙන්නේ තඹ පලා. කොසඤ්ඤගේ මේන් කඩා ගන්න බ හැදෙන්නේ කොහොමද? මෙහෙම ගන්න ඈ. නැත්නම් පැටලෙනවා. ඒකෙත් ගැටයක් තියෙනවා. හැම එකම ගැටයක් තියෙනවා. සංඥක පහේ ගැට තියෙනවා. කො දැන් සංඥකේ මේ තියෙන්නේ සංඥකේ. මේ දෙන්න කැපුවා. කැපුවටසේ ගැටේ ඉතුරු වුණා පලා. ගැටේ රවුම් කරා තම්පලා. ප වර්ගයේ අකුරක් නම් පබබ ම ගන්න. ත වර්ගයේ අකුර නම් තද්දද න ගන්න. ඒක වැඩකුත් නැහැ. ඔයාලට පේනවා තම්පලා නෙමෙයි තම්පලා කියලා. දාගන්න. ගන්දොර, ගඟදොර, ගන්දොර හල් නයන්න. ඒ විදිහට හල් නයන්නක් හරි බින්දුවක් හරි ගන්න පුළුවන් කියලා මතක තියාගන්න ඕනේ. එහෙනම් ගාත්‍රාක්ෂර ලෝපේදී වෙන්නේ ඒක. සංඥක පහ තියෙනවා. සංඥක පහෙන් පහ තිබ්බොත් අනිවාර්යයෙන් මොන ලෝපද? සංඥක පහ තිබ්බොත් ගාත්‍රාක්ෂර ලෝප. හරි. හදා ගන්න ටක් ගාලා. ඒකක්. හරිද? හරි. මේ දැන් මං කෑලි තුනක් එකට උගන්වන්න හදනේ හොඳට අහගන්න. පූර රූපයි, පර රූපයි, දිත්ත රූපයි. ඔය ඔක්කොම රූපවල්නේ. පූර රූප, පර රූප, දිත්ත රූප. මේ ඔක්කොම මොනවද කියන්නේ? රූප. හරිද? මේ ඔක්කොම රූප. එතකොට පූර රූප, පර රූප, දිත්ත රූප. ඔක්කොම මොනවද? රූප. අපි මුලින්ම ගමුකෝ පූර රූප. පූර රූප. දැන් පූර්ව පදේ නම් දන්නවා. රූපයක් දන්නවද ඔයාලා? නැහැ. පර රූප. පර රූප. බලමු දෙක. පූර්ව කියන්නේ පළවෙනි පදේ කියන එක දන්නවනේ. රූපේ කියන ළමයි හල් ලකුරට. රූපේ කියන්නේ මොකේද? හල් ලකුරට. හල් ලකුර කියලා කියන්නේ දැන් හිතන්න බොයන්නක් තියෙනවා. හල් ලකුර මොකද්ද? හල් බයන්න. කායන්නක් තියෙනවා. හල් ලකුර මොකද්ද? හල් කයන. ෆොටෝ එක විතරයි ගන්න. රූපේ කියන්නේ මොකේද? ෆොටෝ එකට. ෆොටෝ එක විතරයි ගන්න. අපි කියනවා මෙහෙම. හරිද? අපි කියනවා මෙහෙම. කම්මල විසන්දි වෙන්නේ කොහොමද? කම් හල. කම් කියන්නේ කීවෙනි පදයේද? පූර්ව පදය. හල කියන්නේ කීවෙනි පදයේද? පර පදය. හල් මයන්නේ රූපේ මොකද්ද? ස්නැප්චැට් දාන්නේ ඔරිජිනල් ඉදිරිය ගත්ත ෆොටෝ එක. මේ ඔරිජිනල් කෙනා ඉන්නවා ෆොටෝ එක විතරක් එළියට ගන්නවා. මේ තියෙන රූපේ. හ හැදෙන්නේ අල් හයන්නයි අයන්නයි. හ හැදෙන්නේ අල් හයන්නයි අයන්නයි අල. මෙයා කීවෙනි පදයේද? පර පදය. මෙයාට ආදේශ කරන්න. ඒතර මෙයා ඉවත් වෙන්න ඕන. ආදේශ කරන්නේ නැහැ. එතකොට ඉතුරු වෙන්නේ මොකද්ද? කම් කියන එක ඉතුරු වෙනවා. ගත්ත ෆොටෝ එක ඉතුරු වෙනවා. අල කියන එක ඉතුරු වෙනවා. දැන් ෆොටෝ එකයි මේකයි එකතු කරොත් මොකද වෙන්නේ? අල්මයන්නයි අයන්නයි ම වෙනවා. කම්මල වෙනව නේද? එහෙනම් මොකක්ද උනේ? පළවෙනි පදේ හල්ලකුර එළියට ගත්තා. එයා මොකක් කරාද? දෙවෙනි පදේට ආදේශ උනේ. මොකක්ද උනේ? ආදේශ. පටල ගන්න එපා. මොකද්ද වෙන්නේ? ආදේශ වෙනවා. අපි ගන්නවා ලිබ්බොක්ක වගේ වචනයක්.
අපි ගන්නවා ලිප් බොක්ක වගේ වචනයක්. ලිප් බොක්ක හැදෙන්නේ ලිප් කියන පදයයි බොක්ක කියන පදයයි සංදි වෙලා. ලිප් කියන්නේ පූර්ව පදය, බොක්ක කියන්නේ පරපදය. අපි ගන්නවා බෝවල ෆොටෝ එක එළියට ගන්න එළියට. ලිප් කියන්නේ පූර්ව පදයනේ. බෝ හැදෙන්නේ කොහමද? හල් බයන්න යන්නේ. රූපේ මොකද්ද? හල් බයන්න. බොක්ක හැම ලියන ඔන්න ෆොටෝ වෙනස් වෙලා. ස්නැප්චැට් ගහලා තියෙන කෙල්ලෝ වගේ. නේ? ඔරිජිනල් කෙනාට පස්සේ රූපේ වෙනස්. දැන් මෙයාට ආදේශ කරන තුර මෙයා ඉවත් වෙනවා. ඒතර ඉතුරුනවා ලිබ් බොක් පැහැදිලිද වැඩි? අපි කියනවා දෙවෙනි පදේ හල් අකුර පළවෙනි පදයට ආදේශ වුණොත් අපි ඒකට කියනවා මොකද්ද? ඇහුනේ පර රූප. රූපය කියන්නේ හල් අකුරට, පර කියන්නේ දෙවෙනි පදයට. එහෙනම් ආදේශ වුණොත් අපි කියනවා මොකද්ද? පූර්ව රූපයි පර රූපයි. ඕකේ තියෙන ඊළඟ එකනේ ළමයි අපි දාමුකෝ දිත්ත රූප කියලා. අපි ගමුකෝ දිත්ත රූප කියලා. දිත්ත කියන්නේ දෙකක් වෙනවටනේ. එහෙනම් රූපය කියන්නේ හල් අකුරට. ඒක ඔයා දන්නවා. අපි ගන්නවා මෙහෙම. රුක් අත්තන වගේ වචනයක්. රුක් අත්තන. රුක් කියන්නේ පූර්ව පදය, අත්තන කියන්නේ පර පදය. අපි ගන්නවා හල් අකුර එළියට. ගන්න. හල් අකුර මොකද්ද? හල් අකුරමයි. ඔන්න රුක් පූර්ව පදය. අත්තන මෙයා කීවෙනි පදයේද? දෙවෙනි පදේ නැත්තම් පර පදේ. මෙයයි සෙට් කරන්න. එයයි සෙට් කරපුවම මොකද වෙන්නේ? ක වෙනවා. අල්ක යන්නයි රුක් කත් තන වෙනවා. දැන් ආදේශ වුණාද? නෑ. එහෙනම් පූර්ව රූපය පර රූපය පැටලෙනවද? නෑ. ඇයි මෙයා ආදේශ උනේ නෑ. හල් අකුර එළියට ගත්තා විතරයි. ආයි වෙන මොකුත් නෑ. මොකද කරේ? හල් අකුර එළියට ගත්තා. ආගම සංදිය කියලා කියන්නේ ඔයා දන්නවා ආගමය කියලා කියන්නේ මොකද්ද? අලුතින්ම අකුරක් එනවාට අපි ගන්නවා දෙවුර වගේ වචනයක්. සින්දුකුත් දෙන්නේ දෙවුරේ දිලෙනා. දෙවුර. දේ කියන්නේ පූර්ව පදය, උර කියන්නේ පර පදය. මේ ඔයත් උතනෝම ඉන්න මාත් මෙතන මෙහෙම ඉන්නම් එයත් එතන එහෙම හිටපු දෙන් කියලා හල් වයන්නක් ගන්නවා. පෙරසරණ ලොපා යවරං අගම් කලෙන් යවර ආගම වෙනවා කියලා තමයි සිද්ධාර්ථ සංග්‍රහයේ තියෙන්නේ. ඒතර ඔන්න ගත්තම ඇද්දට කවුද? අලුත් කෙනෙක් මේ. උර. මෙයා කීවෙනි පදයේද? දෙවෙනි පදේ නැත්තම් පරාදේ. මේෙන් අලුතෙන් ආපු කෙනා. එයයි සෙට් කරන්න. එයයි සෙට් කරපුවම අල්ලව යන්නයි උයන්නයි වූ වෙනවා දෙවුර වෙනවා. අපි අලුතෙන් මකුරක් ගන්නවට කියනවා මොකද්ද? ආගමයක් කියලා. එහෙනම් හොඳට බලා ගන්න. ආගමය කියන්නේ මොකේද? අලුතෙන් මකුරක් කියනවට. පූර්ව රූප ගන්න මෙතෙන්ට. පූර්ව රූප කිව්වෙ මොකේද? පළවෙනි අකුරේ හල් අකුර දෙවෙනි කෙනාට ආදේශ වෙනවා. පර රූප කිව්වෙ මොකේද? දෙවෙනි කෙනාගේ හල් අකුර පළවෙනි කෙනාට ආදේශ වෙනවා. දිත්ත රූප කිව්වෙ මොකේද? හල් අකුර ඩබල් වෙනවා. මෙයා ඩබල් වෙන අවස්ථාවක් තියෙනවා. ආදේශ වෙනවද? නැහැ. ආගමේ කිව්වෙ මොකේද? අලුතින් මකුරක් එනවාට ලියා ගන්න ටක් ගාලා. ඇයි නෑ බං සබ්ජෙක්ට් එකක් අහපන්කෝ. ඕකේ බං ෂුවර් 9S ෆිසික්ස් අමාරුයි කියලා ඇග්‍රි කරනවලු. ඇග්‍රි කරපුවම බං මෙඩිසින් යන්න බෑ. ඇයි බං දැනත් අපි උන් වලට දාන්නේ? මං කෝ පිස්සුසොට කියලා. දැන් උන්ගේ අම්මත් කතා කරනවා. කතා නොකර ඉන්නත් බෑනේ බං. පව් ඉතින්. බය වෙලා බං පළවෙනි සද්දක පන්ති ගිහිල්ලා සර් අල්ලගන්න බැයිලු මේ මම කොහොමද දැන් සද්දකෙන් ෆිසික්ස් තේරෙනවද කියලා මේ ඔක තමයි සීන් එක. ඊළඟට ලියා ගන්නකො සමානස්තර දීර්ඝය. හරිද? මේ සමානස්තර දීර්ඝය නිකන් සොරාදේශයේ වගේමයි. හැබැයි සොරාදේශය නෙවෙයි. හරිද? මම පේපරේ බැලුවා ඈ. ඔක්කොම බැලුවේ නැහැ. මේ MCQ බලන්නේ නැහැ. හරිද? MCQ බලන්න ඕනේ නැහැ බං ඈ. MCQ වලට මම උත්තර ටික කියයි යන්න වාක්‍ය ඉදිරියට කියවගෙන යන්න. විචාර ටිකයි රචනාවයි සාරාංශය විතරයි බලන්නේ ඈ. අවුලක් නැහැනේ. අයි ටික අවුලයි. ඒතකොට ලකුණ එකතු කරන්න පුළුවන් නේ. මේ
සමානස්තර දීර්ඝය කියන්නේ ස්වරාදේශයේ වගේමයි. දැන් ස්වරාදේශිත මොකද්ද අපි කරේ? පළවෙනි ස්වරයයි දෙවෙනි ස්වරයයි අයින් කරා අලුතින් එකක් ගත්තානේ. ඒ විදිහට හැබැයි බං මෙන්න මෙහෙම තියෙන්න ඕන. අයනු දෙකක් තිබ්බොත් අපි ගන්නවා ළමයි ආයන්නක්. සමානස්තර දෙකක් නේ. අයන්නක් හරි ආයන්නක් හරි ගත්තොත් ගන්නවා ඒත් ආයන්නක්. ආයන්නක් හරි අයන්නක් හරි තිබ්බොත් ඒත් ආයන්නක්. යන්නු දෙකක් තිබ්බොත් ඊයන්නක්. යන්නක් හරි ඊයන්නක් හරි තිබ්බොත් ඒත් ඊයන්නක්. ඊයන්නක් හරි ඊයන්නක් හරි තිබ්බොත් ඒත් ඊයන්නක්. එහෙනම් ඊළඟට කියන්න බලන්න. උයන්නක් උයන්නක් ඌයන්නක් උයන්නක් උයන්නක් ඌයන්නක් තිබ්බොත් මොකද ගන්නෙ? ඌයන්නක්. හැබැයි මෙව සිංහල ඒවා නෙවෙයි. සිංහල සංදි හදන්නේ සිංහල වලින්. සිංහල නොවන වචන හදන්නේ මොනවගෙන්? සංස්කෘත වචන පාලි යන මොන වචන හදන්නේ මොනවගෙන්ද? සමානස්වරයෙන්. දැන් ක්‍රිස්තුත්පත්තිය බලන්න. ක්‍රිස්තුත්පත්තිය. මෙයා ක්‍රිස්තු තත් බව කරනවා කොහොමද? කිතු. උප්පත්තිය උපත. එහෙනම් මේක සිංහල වචනයක්ද? නෑ තත් සම වචනයක්. එහෙනම් තත් සම වචන හදන්නේ එහෙම. මේ බලන්න. ක්‍රිස්තු උත්පත්තිය. මෙයා පූර්ව පදය මෙයා පරපදේ. කඩා ගන්න තු යන්න. තු යන හැදෙන්නේ කොහොමද? අල්තයනයි උයන්නයි. උත්පත්තිය. මෙයා කීයද? 1 මෙයා කීයද? 2. මෙතනත් උයන්නක් මෙතනත් උයන්නක්. උයන දෙකම අයින් කරා අලුතෙන් ගත්ත මොකද්ද? උයන්නක්. ස්වරාදේශයේ වගේමයි. ක්‍රිස් හල්තයන්නයි මෙන්න අලුතෙන් ආපු ඌයන්න පත්තිය. අල්තයන්නයි ඌයන්නයි තු වෙනවා ක්‍රිස්තෝත් පත්තිය වෙනවා. දැන් මොකද උනේ? ස්වර දෙකක් තිබ්බා. ඒ ස්වර දෙක වෙනුවට අලුතින්ම ස්වරයක් ගත්තා. එහෙනම් ස්වර දෙක අයින් කරලා අලුතින්ම ස්වරයක් ගත්තොත් අපි කියනවා මොන ආදේශයේද? ස්වරාදේශය. හැබැයි මෙයා සිංහල වචනයක් නෙවෙන හින්දා මෙයා මොන දීර්ඝයේද? සමානස්වර. මේ උයන දෙක වෙනුවට ඌයන්න සමානස්වර දෙකක් දීර්ඝ වෙනවා. පැහැදිලිද? එහෙනම් සමානස්වර දෙකක් දීර්ඝ වුණොත් මොකක්ද සංදිය? සමානස්වර දීර්ඝ හදාගන්න. ටගාලා. හරි රයිට්. දැන් ගන්න ඔයාට මම දීලා තියෙනවා රිවිෂන් එකේ පේපර් ගොඩක්. දීලා තියෙනවනේ. දීලා තියෙනවා. ඒකේ ගන්න පේපර් අංක 5යි 6යි නේ තියෙන්නේ. ඔව්නේ. 5යි 6යි නේ තියෙන්නේ. 6 කියන්නේ ව්‍යාකරණ එකනේ. ද ඔව්නේ. ඔබ පල්ලෙන් ගිල්ලම් වරෙන් ගිල්ලම් පේපරේ රක් ගාලා. ඔය ඉන්නවා රිවිෂන් එකේ. හරි. අපි ඒකේ MCQ 20 කතා කරලා ඉවරයි. MCQ 20 කතා කරලා ඉවරයි. වඩ දාන්න දැන් ගෲප් එකට දාන්න. MCQ 20 කතා කරලා ඉවරයි. පහ ඔව් පහ. කාටද? MCQ 20 කතා කරා. එතකොට අපිට තියෙන කතා කරන්න ඇවිල්ලා හරි ගන්න වාක්‍ය ලකුණු 15ක් වාක්‍ය රීති අරගන්න තියෙන්නේ. පහත සඳහන් වාක්‍යවල සදොස්තැන් ඇතොත් නිදොස් කරන්න. දැන් ඔයා දන්නවා සදොස්තැන් ඇතොත් නිදොස් කරන්න කිව්වම හරි වාක්‍ය විතරයි හදන්නේ.
හරි වාක්‍ය නම් නිවැරදි වාක්‍යයක් කියලා ලියන්න ඕන. හැබැයි 2025 A level එකේ අපි දැන් පාස් පේපර්ස් ලබන මාසෙ දැන් කතා කරන්න ගමු. 2025 A level පේපරේ තිබ්බා. හරිද? A level පේපරේ තිබ්බා නිදොස් වාක්‍යයන්. يعني හරි වාක්‍යයක් නම් නැවත ලියන්න කියලා. අපේ අප්පලා මොකද කරේ? අරකට නිවැරදි වාක්‍යයක් කියලා ලිව්වා. ඒතොර ලකුණු වැරදි දානවා. දැන් පළවෙනි වාක්‍යය තියෙනවා තොටගමුවේ රහල් හිමි සංදේශ කාව්‍ය දෙකක් ලියුහ. බලන්න පළවෙනි වාක්‍යය. තොටගමුවේ රහල් හිමි. තොටගමුවේ රහල් හිමි සංදේශ කාව්‍ය දෙකක් ලියුහ. සංදේශ කාව්‍ය දෙකක් ලියුහ. හරි. දැන් මුලින් බලන්න පිටිපස්ස. කවුද ලියන්නේ? කවුද ලියන්න ළමයි? තොටගමුවේ ශ්‍රී රාහුල හිමිනේ. තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ප්‍රාණවාචී ඒක වචනයි උක්තයි නේද? එහෙනම් මොකද්ද රීතිය? උක්ත කතෘ ප්‍රාණවාචී ඒක වචන වේ නම් අවසාන ක්‍රියාව නැත්නම් ආඛ්‍යාතය ඒක වචන වේ. මේ ලිව්හ ඒක වචනද? නෑ, එයා බහු වචනයි. එහෙනම් වැරදි නේද එතන? ඔව්. හැබැයි ලිව්හ වර්තමාන කාලද අතීත කාලද? අතීත කාලය. එහෙනම් මේක අපි තියන්න ඕන කොහමද? අතීත කාලෙන්. ඇයි අතීත කාලෙන්ම තියන්නේ? අපිට වාක්‍ය රීතිවල කාලය වෙනස් කරන්න බෑ. එහෙනම් ලිව්හ අපි තියනවා කොහමද? කියන්න. ලිව්වේ ෂ. එහෙම කරන්නේ නැතුව කවුරු හරි කෙනෙක් මෙතන ලිව්හම තියෙද්දි ලිව්හ කවුද? තොටගමුවේ රාහුල හිමියෝ කරලා තිබ්බොත් ඒත් හරි. ඇයි හිමියෝ උක්තයි ප්‍රාණවාචී බහුවචනයි. එහෙනම් හිමියෝ ලිව්හ කරත් හරි. දෙකෙන් ඕන ක්‍රමයක් හරි. ලකුණු 1යි. බස් රථ හා වෙනත් වාහන දහස් ගණනක් උදේ හවස කොළඹ වරාය නගරුවට ඇතුල් වෙති. මේ බස් රථ නම් මනම් වෙනත් වාහන මොන ලබ්බ වුණත් ඒවා මොනවද? අප්‍රාණවාචීනේ. එහෙනම් කතෘ අප්‍රාණවාචී නම් පණ නැත්තම් ඒක වචන උනත් බහුවචන උනත් අවසාන ක්‍රියාව කොහොමද තියන්නේ අපි? ඇවුනේ ළමයි. ඒක වචනයෙන්. උත්තරේ අංක. ඒතර එන්නේ කොහොමද? වෙයි වෙති බෑ. විශාකා තොමෝ සංසුන්ව ගමන් කරති. බලන්න මේ වාක්‍ය මම ටිකක් උගන්වන්නම්. විශාකා තොමෝ සංසුන්ව ගමන් කරති. ගමන් කරදිනේ තියෙන්නේ. ඔව්. විශාකා තොමෝ. විශාකා. හරි. මේ මං ඔයාට ඉගැන්නුවා මතකද? තෙමේ තොමෝ තුමෝ කියලා තුනක්. මෙතනින් තමයි අපිට අල්ලගන්න තියෙන වැඩේ. තෙමේ කියන්නේ මොන පදයක්ද? පුරුෂ ලිංග ඒකවචන පදයක්. තොමෝ කියන්නේ මොන පදයක්ද? ස්ත්‍රී ලිංග ඒකවචන පදයක්. තුමෝ කියන්නේ මොන පදයක්ද? බහුවචන පදයක්. එහෙනම් විශාකා තොමෝ කිව්වහම මෙයා මොන ලිංගද? ස්ත්‍රී ලිංගයි. ඒකවචනද බහුවචනද? ඒකවචනයි. එහෙනම් ස්ත්‍රී ලිංග ඒකවචන පදයක් කතෘ විදිහට ගත්තොත් අවසාන ක්‍රියාව කොහොමද තියන්න ඕන? ඒක වචනෙන් ස්ත්‍රී ලිංගෙන්. හැබැයි කරති බහුවචනයි. මෙයා වැරදි. හැබැයි කරති මොන කාලද? වර්තමාන කාලයි. එහෙනම් තියන්න. කරති කොහොමද තියන්නේ? කරන්නීය. කළා ආය තිබ්බොත් අතීතයි ඈ. කාමරයක මිලාදික නිසා ඔවුන්ෙහි නවාතැන් ගැනීම අදහස් අත්හරි. බෑන් ළමයි. කවුද අත්හරින්නේ? ඔවුන්. උක්ත කරන්න. ඔව්හු. ඔව්හු අත්හරි තියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔව්හු අත්හරි තී වෙන්න ඕන. එහෙනම් හැදෙන්න ඕන කොහොමද? කාමරයක මිලාදික නිසා ඔව්හු එහි නවාතැන් ගැනීමේ අදහස අත්හරි තී. දැන් සමහරෙක් නිර්වද්‍ය අක්ෂර වින්‍යාසය සේ උපමා සමහරෙකු කරන්න. සමහරෙකු කරන්න හරි. කර්මකාරකයට හරවන්න තියෙන්නේ. කතෘකාරක වාක්‍ය පහ කර්මකාරකයට හරවද්දී මම වාට උගන්වලා තියෙනවා කතෘ අනුක්ත කරනවා, අනුක්ත කතෘට පස්සුව විසින් දානවා, කර්මය උක්ත කරනවා, උක්ත කර්මයට අනුව අවසාන ක්‍රියාව තියෙනවා.
දැන් බලන්න නූතන නාට්‍ය විචාරකයෝ ප්‍රේක්ෂකයන් දැනුවත් කරති. කවුද කතුරුව මෙතන? විචාරකයෝ. කවුද කර්මය? ප්‍රේක්ෂකයන්. එහෙනම් මුලින්ම කතුරුව අනුත්තර කරන්න. නූතන නාට්‍ය විචාරකයන් දාන විසින් කර්මය උක්ත කරන්න. ප්‍රේක්ෂකයෝ දැනුවත් කරති වර්තමාන කාලය. එහෙනම් ප්‍රේක්ෂකයෝ ප්‍රාණවාචී බහුවචනයි. එහෙනම් කොහොමද? දැනුවත් කරනු ලබති. ලැබිත්. ඔව්හු ගුරුවරුන් හමුවේ සිය අදහස් දැක්වූහ මොන කාලද? මේ බලන්න. හොඳට බලන්න. ඔව්හු ගුරුවරුන් හමුවේ සිය අදහස් දැක්වූහ හරි. දැන් බලන්න මුලින්ම බලන්න දැක්වූහ මොන කාලද? මේ කතෘක්තයේ ඔව්හුට අනුව අවසාන ක්‍රියාව තියලා තියෙනවා. ඒ කියන්නේ කතෘකාරක වාක්‍ය වල සීන් එක. හැබැයි දැක්වූහ මොන කාලද? දැක්වූහ අතීත කාලය. එහෙනම් කාලය වෙනස් කරන්න පුළුවන්ද අපිට? බෑ. කවුද දක්වන්නේ? ඔව්හු. රයිට්. අනුක්ත කරන්න ඔව්හු මුලින්ම. ඔවුන්. දාන ඔවුන් විසින්. කාවද? ගුරුවරුන් හමු වී. මොනවද? ඇහුන්නේ නැහැ. සිය අදහස්. කර්මය මොනවද ළමයි? අදහස් නේද? ඔව්. එහෙනම් සිය අදහස් දැක්වූහ. මෙයා බහුවචන වුණාට බෑ. අදහස් වලට අනුව අවසාන ක්‍රියාව තියන්න. එහෙනම් අදහස් දක්වන ලදී. ලද දාන්න. දක්වන ලදී. එව නැත්තම් දක්වනු ලැබීය දැක්වීය ඕන එකක්. අධිකරණ වෛද්‍යවරයා හඳුනා නොගත් පුද්ගලයාගේ මරණය අධික රුධිර වහනය නිසා සිදු වූ බව ප්‍රකාශ කළේය. කොහොමද හැදෙන්න ඕන? අධිකරණ වෛද්‍යවරයා විසින් හඳුනා නොගත් පුද්ගලයාගේ මරණය අධික රුධිර වහනය නිසා සිදු වූ බව ප්‍රකාශ කරනු ලැබීය. කරන ලද්දේය. කෙරුණේය ඕන එකක්. අතීතෙන් තියන්න. විදුහල්පතිනිය අපස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යාව සාදරයෙන් පිළිගත්තයි. කවුද කර්මයේ ළමයි? ශිෂ්‍යාව. කතෘ කවුද? විදුහල්පතිනිය. දන්නේ නම් විදුහල්පතිනිය විසින් අපස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යාව එහෙම තියන්න. සාදරයෙන් පිළිගන්නා ලද්දීය පිළිගනු ලැබුවාය ලද්දාය පිළිගැනුණාය නිරුත්සාහ ගෙන්නම්. අධ්‍යාපන ඇමතිතුමා විෂය ප්‍රතිඵල ඉහළ නැංවූ ගුරුවරුන් ඇගයීමට ලක් කළේය. අධ්‍යාපන ඇමතිතුමා විසින් විෂය ප්‍රතිඵල ඉහළ නැංවූ ගුරුවරු ඇගයීමට ලක් කරන ලදහ ලද්දෝය ලැබුවෝය. ඇයි ඒ? ගුරුවරු තමයි කර්මය. කර්මයට අනුව අවසාන ක්‍රියාව තියන්නේ. නිවැරදි වාක්‍ය නිර්මාණය සඳහා සුසු පදේ තෝරන්න තියෙන්නේ. වචන දෙකක් කියනවා මේකෙම එකයි දාලා තියෙන්නේ. බැලුව කවුද? කවීහු වෙන්න ඕන. ඒතොර එන්නේ කොහොමද? පඬිවරුන්ගේ මතය කුමක් වුවත් පුරාතන සිංහල කවීහු හැකි හැම විටම සංස්කෘත බලපෑම් ඉවත් වෙනට ලැබුහ. බොහෝ සිංහල ගායකයෝ කියන ළමයි ගායකයෝ වාදකයෝ වෙති. ඇයි ඒ? දිත්ත කතර උක්ත කරනවා. ගායකයෝ වාදකයෝ වෙති. ළමයින් තී තියෙනවනේ සංචාර්ථයක් නේ මං කියලා දුන්නා. තී හරි හයි හරි આવොත් මොකද කරන්නේ? අනුක්ත කරන්නේ. එහෙනම් ළමයින් ගුරුවරුන්ට වෛර කරති මම නොසිතමි. දරුවන් යහමග යවන්නේ කෙසේද? ඇයි ඒ? කෙසේද? කවදාද? කවරදාද? කුමක්ද? මොකක්ද? අපි ඒවට කියන මොනපද්ද?
ප්‍රශ්නාර්ථවාචී පද කියලා. සීගිරි චිත්‍ර පිළිබඳ නොයෙක් උගතුන් අදහස් පළ කොට ඇත. ඇයි ඒ? ඇත නැත වලට කලින් ඉස්සරහා බැලුවම තියෙන උන ක්‍රියාවක්, පූරක් ක්‍රියාවක් හරි මොකක් හරි ක්‍රියාවක් තිබ්බොත් මොකද කරන්නේ? කතෘ අනුක්තයි නම් මෙතන තියෙන කොට කියන ක්‍රියාව. එහෙනම් කතෘ අනුක්ත වෙන්න ඕන. උත්තරේ උග තුන් වෙන්න ඕන. දාගන්න 15න් කීයද කියලා. හරි? ඊට පස්සේ ඔයගේ පෙරලා ගන්න සාරාංශයට. මං ඔයාලට සාරාංශය කියලා දෙද්දී කතා කරා මතකද? මුලින්ම වචන ටික ගණන් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වචන ටික ගණන් කරලා ඒක තුනෙන් බෙදනවා. එතකොට එන්න ඕන තුනෙන් එකක්. දැන් උදාහරණයක් වා හිතන්න වචන 66යි කියලා තුනෙන් බෙදපුවම. මේක ගන්න 65කට. පහක් ඉස්සරහට දාන්න. කීයද? 70යි. පහක් පස්සට දාන්න. 60යි. එහෙනම් එන්න ඕන කොහමද? 60ත් 70ත් අතර. පැහැදිලිද වැඩේ? මුලින්ම කියවනවා. ඊට පස්සේ දෙවෙනි පාර හොඳට කියවන ගමන්ම විශේෂ කරුණු වලට ගහනවා ළමයි ඉරි. ඉරි ගහලා ඒ කරුණ ටික වෙනම ගන්නවා කොලයකට. අරගෙන ඒ කරුණ ටික ආපහු කියවන්න එකම දේ තියනවාද කියලා. මේකේ සාරාංශය කියන්නේ අරකේ තියෙන ප්‍රධානම විශේෂම අත්‍යවශ්‍යම කරුණ ටික ගන්නවට. සාර අංශකරණේ ස්ප්‍රිට් එක. එතකොට ඒක ලියද්දි තනි ඡේදයකට ලියන්න වචන අඩු වැඩි වෙන්නත් බෑ. වාක්‍යයට වාක්‍යයක් ගැලපෙන්න ඕන. නල්ලල ભેදේ හරියට තියෙනවා. පද බෙදීම හරියට තියෙනවා. විරාම ලක්ෂණ ටික හරියට තියෙනවා. ඊට පස්සේ මාකින් ස්කීම් මම ඔයාලට පෙන්නුවා. මාකින් ස්කීම් පෙන්නලා ඉගැන්නුවේ. මාකින් ස්කීම් එකේ තියෙන එක ඒ විදිහටම ඔයාලගේ පේපරේ තියෙනවා. ඒ කරුණු ටික එහෙම තියෙන්න ඕන. ඒතර පේපරේ බලන ගුරුවරයාට දීලා තියෙනවා අන්තර්ගතය කියලා කරුණු ටිකක්. ඒ අන්තර්ගතය ඔයාගේ සාරාංශය තිබ්බොත් තමයි අන්තර්ගතයට දෙන ලකුණු 8 හම්බෙන්නේ. ඊට පස්සේ වචන ප්‍රමාණයට හම්බෙන ලකුණු දෙක දෙන්නේ අර වචන ප්‍රමාණය හරියට තියෙනවා. නල්ලල ભેදේ පද බෙදීම විරාම ලක්ෂණ වාක්‍යයට වාක්‍යයක් ගැලපීමට ලකුණු 3යි. අන්තර්ගතයේ හරියට නැත්නම් වචන ප්‍රමාණය තිබ්බට වඩා නැහැ. නල්ලල ભેදේ වැඩකුත් නැහැ. හැම වෙලේම මතක තියාගන්න මුල් ඡේද 3ක් වුණත් 4ක් වුණත් 2ක් වුණත් 1ක් වුණත් සාරාංශ ඡේද කීයක්ද? සාරාංශික ඡේදයක්. ඡේද දෙකකට ලියන්නේ නැහැ. ඒ ඉඳ හොඳට අහගන්න සාරාංශය කොයි මොහොතකවත් ඡේද දෙකකට අපි ලියන්නේ නැහැ. සාරාංශය ඡේද එකයි. එහෙනම් මුලින්ම වචන ටික ගණන් කරන්න හොඳට කියවන්න දෙවෙනි පාර කියවන ගමන් පේපරේම ගහ ගන්න විශේෂ කරුණු ටික ඩීරි ඒ ටික වෙනම ගන්න ආයෙ කියවන්න කියවලා බලන්න එකතු වෙන්න ඕන දේවල් තියෙනවද අඩු වෙන්න ඕන දේවල් තියෙනවද කියලා නිපාත පුළුවන් තරම් අඩු කරන්න වාක්‍යයට වාක්‍යයක් ගැලපෙන්න ලියන්න ඔයාලගේ අදහස් ලියන්න එපා සාරාංශේ දීලා තියෙන අදහස ලියන්න දීලා තියෙන අදහස බොරුවක් නම් ඒක බොරුවේ හැම ලියන්න ඔය ඇත්ත ලියන්න යන්න එපා හරිද සාරාංශය ලියද්දී ඔයාට ඔයාගේ අදහස් ඉදිරිපත් කරන්න බෑ පැහැදිලිද ඒ හින්දා සාරාංශය ලියද්දී පිළිවෙලට පිරිසිදුව ක්වොලිටියට ලියන්න තනි ඡේදයකට වචන අඩු වැඩි වෙන්න එපා වචන 10ක වෙනසක් තියෙනවා වචනයක් හරි අඩු හරි වැඩි හරිනොත් ලකුණු දෙක අඩු කරනවා හරි මුලින්ම කියවන්නකෝ කියවලා තුනෙන් බෙදා ගන්නකෝ ඊට පස්සේ මම ඔයාලට දෙන්නම් සාරාංශය තියෙනුණු පොයින්ට් ටික මාකින් එකේ දෙන පොයින්ට් ටික දැන් මම නම් දුන්නේ මම දෙනවා ඒකේ කරුණු ටික නේ මමනේ මාකින් එක හදන්නේ. ඒතර ඒ ටික ඔයාලා එකේ තියෙනවා. ටගල හදාගන්න. ගන්න මෙන්න මේ ටික ඔයාලගේ සාරාංශයේ තිබ්බනම් හරි. යටින් පොයින්ට් එකෙන් පොයින්ට් එක යටින් යටට ලියා ගන්න. පළවෙනි කරුණ දැනුම් හැකියාව හා ප්‍රවීණත්වය දැනුම් හැකියාව හා ප්‍රවීණත්වය දැනුම් හැකියාව හා ප්‍රවීණත්වය
තීරණාත්මකයි. පළවෙනි කරුණ තීරණාත්මකයි. තීරණාත්මකයි. දෙවෙනි කරුණ දැනුම ආර්ථිකයේ දැනුම ආර්ථිකයේ දැනුම ආර්ථිකයේ ප්‍රාථමික සම්පතක් වන අතර ප්‍රාථමික සම්පතක් වන අතර භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ද්විතික වේ ද්විතික වේ. ද්විතික වේ. ඊළඟ කාරණාව 3 දැනුම සමාග්‍රහණය නිර්මාණය දැනුම සමාග්‍රහණය නිර්මාණය ප්‍රචලිත වීම හා ඵලදායීතාවය ආර්ථිකයේ ඵලදායීතාවය සහ සංවර්ධනය උදෙසා වැදගත් වේ. සංවර්ධනය උදෙසා වැදගත් වේ. ඊළඟ කරුණ ජාත්‍යන්තරව නිර්මාණය වන දැනුම ග්‍රහණය කිරීම සමාග්‍රහණයයි. ඊළඟ එක නවදැනුම නිෂ්පාදනය කිරීම නිර්මාණයයි. ඊළඟ කරුණ දැනුම හා සමාජය තුළ ව්‍යාප්ත කිරීම ප්‍රචලිත කිරීමයි. දැනුම සමාජය තුළ ව්‍යාප්ත කිරීම ප්‍රචලිත කිරීමයි. හරි right. දැන් ඔය කියපු කරුණු ටික ඔයාගේ සාරාංශයේ තියනවද කියලා බලන්න. තියෙනව නම් වැඩේ ගොඩ. වචන 60ත් 70ත් අතර නම් වැඩේ හරි. තනි ඡේදයකට ලියලා තියෙනවනම් වැඩේ හරි. දැන් ඔක ඔයාටම බලා ගන්න පුළුවන් එකක්. හරි. පොඩි ඉන්ටර්වල් එකක් ගන්න 11:30 වෙද්දි පටන් ගන්නවා ඊළඟට උගන්වන්න. හරි. 11:30ට පටන් ගන්නවා ඈ. දැන් ඔයා දන්නවා ලියන විදිහ. එක අපි මේකට ගහනවා ලස්සන වගුවක්. මතකයිනේ කොහොමද ගහන්නේ වගුව? එකක් වචනය, අනික අංගය, අනික අනුඅංගය. එකට ගහනවා වචනය, අනිකට ගහනවා අංගය, අනිකට ගහනවා අනුඅංගය. එතකොට අපිට අංගයයි අනුඅංගයයි දෙනවා. දෙද? නැහැ.
වචනය අංගය අනුඅංගය අපිට වචන තුන දෙනවනේ එක දැම්මම මෙතනින් ලිය වචන තුන අපිට තියලා තියෙනවා මොකද්ද දියනෙත උදාවත සිය කිරණින් මහරු දියනෙත වචනය අංගය මොකද්ද සමාසලු ඔයා ලියන්න අනුඅංගය මොකද්ද කියලා උදාවත වචනය අංගය මොකද්ද ළමයි ක්‍රියා ඔයා ලියන්න ඕන මොකද්ද මොන ක්‍රියාවක්ද කිරණින් වඩ අංගය දීලා තියෙනවා මොකද්ද විභක්ති ඔයා ලියන්න මොන විභක්තියද ඇරියා රෝලක් දැන් අංක 2 නැනැති දනන් හට මද ගුණයක කළද නැනැති අංගය දීලා තියෙනවා මොකද්ද අංගය සමාස දනන් හට මොකද අංගය විභක්ති වාලියන මොන විභක්තියක්ද ඊට පස්සේ දීලා තියෙනවා ද නිපාතයක් මොන නිපාතයක්ද බලයන් එහෙනම් දියනෙත උදාවත කිරණින් මහරෝ දියනෙත කියලා කියන්නේ සමාසයක් මොන සමාසයක්ද අන්‍යාර්ථ සමාසයක් සමාස මොන සමාස ළමයි අන්‍යාර්ථ සමාස උදාවත ක්‍රියා මේ කියන්නේ මොනවද ත ප්‍රත්‍යයෙන් ක්‍රියාවල මොන ක්‍රියාද ළමයි කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා කිරණින් මේ මොකෙන්ද අහන්නේ මහරු කිරණින් මොකෙන්ද මහරු කිරණින් මොකක් සමාසෙ සෝරි විභක්ති කියලා නේද තියෙන්නේ ඔව් මොකක්ද විභක්තිය කරණ විභක්ති නැනැති දනන් හට මද ගුණයක කලද බලන්න නැනැති සමාස නෙමෙයිනේ බං නැනැති සංදි කියලා නේද ඉන්නේ ඒ කියන්නේ නැනැති සංදි දැන් බලයන් නැනැති කොහොමද හැදෙන්නේ නැන ඇති නැන කියන්නේ පළවෙනි පදේ නැත්තම් පූර්ව පදය ඇති කියන්නේ පරපදේ නැත්තම් දෙවෙනි පදය අපි කඩා ගන්නවා පළවෙනි කෙනාව න හැදෙන්නේ කොහොමද න හැදෙන්නේ හල් නයන්නයි අයන්නයි එකතු වෙලා එතකොට මෙයා පූර්ව පදය ඇති මෙයා ඇවිල්ලා පරපදය ආ කැපුවා අල් නයන්නයි ඈන්නයි සෙට් කරා අල් නයන්නයි ඈන්නයි නෑ වෙනවා නෑ තී වෙනවා අපි පළවෙනි පදයට කියන්නේ මොන පදයද ළමයි සංදිවල උදේ කතා කරා පූර්ව පදය ආ කියන්නේ මොකද්ද ස්වරයක් සෙට් කරන්න කරේ මොකද්ද ලොප් කරා එහෙනම් සංදිය මොකද්ද මෙයා ලියන්න මොකක්ද සංදිය පූර්ව ස්වර ලොප් දනන් හට ට කාටද දනන් හට ආට අට ට එන මොන විභක්තිද සම්ප්‍රදාන විභක්ති කළද නිපාත මේ වාක්‍ය සම්බන්ධ අර්ථයේ නිපාතයක් වෙන මොකක් කරයක් කියලා නේ ලිවේ ඔව් ද අති සමුච්චාර්ථයනේ මේ වාක්‍ය සම්බන්ධ කරලා දී නිති සුපසන් සරසවි සැඳි මුව තඹර නිති කියන්නේ නිපාතයක් නිරන්තර කියන එක එහෙනම් මොකද්ද නිපාතය කාලයක් හඟවනවා කියලා නිරතුරුවම කියන එක එහෙනම් කාලාර්ථයේ නිපාත සුපසන් මේ සමාසලු සුපසන් සු කියන්නේ මොනවද උපසර්ගයක් උපසර්ගය එන්නේ මොන වර්ගයද ළමයි උපසර්ග වල අංගය මොකද්ද අව්‍ය එහෙනම් අව්‍ය පදයක් මුල් වෙලා පදයක් කෙරෙනොත් මොන සමාසද අව්‍ය සමාස එහෙනම් මොන සමාසද අව්‍ය සමාස මුව තඹර සමාස මුවක් වැනි වූ තඹර මුව තඹර විශේෂණ සමාස මඩ කඩිති හැම තැනම මඩ පාට රැඳුන කඩිති කඩ ඉති ඉති මොන තද්දිතද ස්වල්ප අර්ථයේ තද්දිත ඉති අර්ථය එහෙම ලියන්න එපා ස්වල්ප අර්ථයේ තද්දිත හැම තැනම නිපාත මොන නිපාතද අවධාරණාර්ථයේ නිපාත
රැඳුන න කෘදන්ත මොන කෘදන්තද වර්තමාන කාල කෘදන්ත ගැමි ජනයාට ඊතා සරලවත් පහසුවෙන් ධර්මෝපදේශ ලබා දීම සඳහා සද්ධර්ම රත්නාවලිය ලියවී ඇත. ගැමි ගැමි ඊ තද්දිත වාසාර්ථය නැත්නම් එහි වාසය කරන අර්ථය. නැත්නම් කවුරු හරි ලියලා තියෙනවා නම් එහි ඌයේ යන අර්ථය ඒකත් හරි. ජනයාට විභක්ති මොන විභක්තිද? සම්ප්‍රදාන විභක්තිය. ට එන්නේ සම්ප්‍රදානයට. දීමක් ලබන්නා. ධර්මෝපදේශයේ සන්දේ මොන සන්දේද? සොරා දේශ. ධර්ම උපදේශ. මේ බලන්න. ධර්ම උපදේශ. ධර්ම උපදේශ. ධර්ම උපදේශ. ධර්ම කියන්නේ පූර්ව පදය, උපදේශ කියන්නේ පරපදය. අපි ම අකුර කඩා ගන්නවා. ම අකුර හැදෙන්නේ කොහොමද? අල්මයන්යි අයන්නයි එකතු වෙලා මෙයා එක උපදේශ මෙයා ඇවිල්ලා පරපදේ නැත්තම් දෙවෙනි පදේ. පළවෙනි පදේ අයන්නයි දෙවෙනි පදේ උයන්නයි වෙනකොට අපි අලුතෙන්ම ගන්න ඕ යන්නක්. එතකොට මෙයාට බූට් එක තියලා මෙයාව ගන්නෙ. මෙන්න අලුතෙන් ආපු ඕ යන්න. මෙයයි සෙට් කරන්න. අල්මයන්යි ඕ යන්නයි මෝ වෙනවා. ධර්මෝපදේශ වෙනවා. ඉන්න කෙනාට බූට් එක තියලා තව කෙනෙක් ගත්තොත් අපි කියනවා මොකද්ද ඒකට කිව්වේ? ආදේශය කියලා. මොකක්ද ආසුනේ? සොරයක්ද ව්‍යංජනයක්ද? සොරයක්. එහෙනම් සංධිය මොකද්ද? සොරාදේශ සංධි. මේ තින්ත දාද්දි බෝතලේ හොල්ලලා දාමයි ලියවෙන්නේ නැත්තම්. සොරාදේශ සංධි. දාගන්න ලකුණු 15න් කීයද කියලා? හරි. ලකුණු 15න් කීයද කියලා බලන්න. ඒකත් දාගන්න. දාගෙන අපිට දෙවෙනි ප්‍රශ්නේ තියෙනවානේ. දෙවෙනි ප්‍රශ්නේ අපි සාරාංශයනේ කරේ. ඡේද අභ්‍යාසයක් තියෙනවා. ඒකත් කරන්නකෝ. ඒතර ඔයාලට ලකුණු 100න් කීයක් එනවද කියලා එකතු කරගන්න පුළුවන්. අද එහෙකට ලකුණු දෙක ගන්න දාගන්න. හරි. භාෂාවේදීන්ගේ මතය අනුව අද ලෝකයේ භාවිතා කරන භාෂා ගන්න කීයද? 4000යි. 4000යි. එකම පවුලකට අයත් භාෂා ලෙස ගොනු කිරීමට යොදාගත් නිර්ණායකය ඥාතිත්වය. ඥාතිත්වය. භාෂා විශාල සංඛ්‍යාවකට ඥාතිත්වය දක්වන භාෂා පවුල් ගන්න කීයද? 26යි. ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයත් භාෂාවන් දක්වන්න සංස්කෘත, ග්‍රේක, ලතින්, ස්පාඤ්ඤ, ජර්මන්, ඉංග්‍රීසි. සෙමිටික් භාෂා පවුලට අයත් භාෂාවන් මොනවද? සෙමිටික් පවුලටවත් අයත් ළමයි සෙමිටික් පවුලට අයත් වෙන්නේ මොනවද? අරාබි, හීබ්‍රු. අරාබි සහ හීබ්‍රු භාෂාවන් සෙමිටික් පවුලට අයත් භාෂාවන්. සෙමිටික්. සිංහල භාෂාව සහ දෙමළ භාෂාව අතර වන වංශ දෙක ඉන්දු යුරෝපීය භාෂා වංශයට සහ ද්‍රවිඩ භාෂා වංශයට. දැන් ඔයාට තියෙන්නේ ප්‍රශ්න කීපයයි ලියන්න පේපරේ ව්‍යාකරණ එකේ. ව්‍යාකරණේ ගොඩක් ප්‍රශ්න තියෙනවද ලියන්න? නැහැ. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. පළවෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ කෙටි ප්‍රශ්න 20 MCQ 20නේ. ඒක අනිවාර්යයිනේ. දෙවෙනි ප්‍රශ්නේ කියන දෙකේ අයන්න කියන්නේ ඡේදය. ලකුණු කීයක්ද? ප්‍රශ්න 6යි ලකුණු ඔක්කොම කීයද? 12යි.
ඊට පස්සේ ආයන්න කියන්නේ ඒකේ තියෙන සාරාංශයනේ. ලකුණු කීයක්ද? 13යි. එතකොට මේ ප්‍රශ්නෙට ලකුණු කීයක්ද ඔක්කොම? 25ක්. මං හරිනේ? ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ ළමයි රචනාවනේ. ලකුණු කීයක්ද? 25ක්. 1 2 3 අනිවාර්යයිනේ. මේ ප්‍රශ්න තුනම අනිවාර්ය ප්‍රශ්නේ ඔයාලට තියෙන. අනිවාර්ය ප්‍රශ්නේ. එතකොට අපිට ඊළඟට තියෙනවා තෝරගන්න ප්‍රශ්න කීපයක්. දෙකයි තෝරගන්න තියෙන්නේ. තෝරගන්න. ප්‍රශ්න අංක 4 තෝරගන්න තියෙන්නේ. ලකුණු කීයක්ද? 15ක්. වාක්‍ය රීති වලින් ලියන්න පුළුවන් නේ. ප්‍රශ්න අංක 5 කියන්නේ ව්‍යාකරණ විභාග දැක්වීමට වචන 15ක් තියෙනවා. අංගය දීලා තියෙන අනු අංගය ලියන්න තියෙන්නේ. ප්‍රශ්න අංක 6ත් විභක්ති ප්‍රකෘතිගතන විකෘතිගතන එතකොට හිස් තැම්පුර වණ්ඩ නම් මනම් එකක් තියෙනවා ලකුණු 15ක්. ප්‍රශ්න අංක 7ත් එහෙමනේ. 7 කියන්නේ ඡේද ආකාර ආදිය අනම්මනම් ඒ සීන් එක ලකුණු 15ක්. 8 කියන්නේ මොකද්ද? කෙටි සටහන් ලියන එක. 5ක් වෙනවා 3ක් ලියන්න තියෙන ලකුණු 5 3ක් ලකුණු 15ක්. මේකෙන් තෝරගන්න ඕන ප්‍රශ්න කීයක්ද? දෙකයිනේ. හරි. අපි දැන් මේ වෙද්දී මේ පේපරේ ලියලා තියෙනවනේ. MCQ 20 ලිව්වා. බාන්න ලකුණු කීයද කියලා දැන් එකතු කරගන්න. ඡේද ලකුණු 12 හරි. සාරාංශයට ඔයාලට අනුමාන කරගන්න පුළුවන් මම දුන්න මාකින් එක. එතකොට ඔයාලට තේරෙනවා ඔයාලට කීයක් විතර හම්බ වෙනවද කියලා. රචනාව අපි කරේ නෑ. ප්‍රශ්නාංක 4 කරා, ප්‍රශ්නාංක 5 කරා. තෝරගන්න දෙකක් හරිනේ. අපි යට කරමු ඈ. එතකොට තෝරගන්න ලකුණු 30 හරි. MCQ 20ට 20 හරි. ඡේදාභ්‍යාස ලකුණු 12 හරි. ඒක ලකුණු කීයද ඔක්කොම 30යි 62යි. අපිට නැත්තේ මොනවද? අපිට නැත්තේ සාරාංශය 13 නෑ. ඒතර 75යි රචනාව එක නෑ. දැන් බලන්න ඔයාලට 62කින් ලකුණු කීයක් තියෙනවද? අඩුම තරමේ 62කින් 55ක්වත් තියෙනවා විභාගෙට. හොඳ එකට යන්න. බාන්න එකතු කරලා බලන්න. පේපරේම ලියලා තියෙන්නේ. දැන් ලකුණු එකතු කරගන්න පුළුවන් ඔයාලට. මම එකතු කරන්න දෙයක් නැහැ. බාන්න ටක් ගාලා. හරි. ඒ ලකුණු ටිකත් ගණන් කරලා ලියන්න පටන් ගමු. ප්‍රශ්නාංක 7. එතකොට අපේ වැඩි ඉවර වෙනවා. 7. තොර පේපරේම ඉවරයි. 7 ලිව්වේ නැහැ. ආයික තමයි. මේ මාසේ ෆුල් පේපරයක් ලිව්වේ නැහැ තව. නිසා මේ මාසේ ලබන සතියේ ඊළඟ සතියේ පේපරයක් ලියවනවා. හවස. මේ මාසනේ ඒ දෙක ලිව්වේ ගිය මාසෙට කියලා ගන්නකො. මේ මාසෙට කියලා ගන්න එපා. හරි ගන්න. ඔයාලට තියෙනවා කොහොමද එන්න ඕන? අභිනවය තමයි එකට එන්නේ. අභිනවය, තාක්ෂණය, නිර්මාණය, නිෂ්පාදනය, පෘතුලත්වය, මානව වෛශික. අපේ ජීවිතේකුත් තියෙනවා මං හදලා තියෙන ටික විතරයි බං. හරි. කක ගග ගග චච ජජ ඤඩ රට ඩඩ නඩ තා හරි ත දා ද න ද පා ප බා බ ම බ අභිනවයට පස්සේ ජීවිතේ නෙන්නේ. ඔව්. ඒතර හරි. අභිනවයෙන් ජීවිත අභිනවය ජීවිතයක්, තාක්ෂණය, නිර්මාණය, නිෂ්පාදනය, පෘතුලත්වය, මානව වෛශික. නිර්මාණය කියන එකේ තියෙන පිල්ලම් කියන්නේ කෙටි ස්පිල්ල, මාවල තියෙනවා ඇල පිල්ල. වෛශික කියන කොම්බු දෙක ඊවල තියෙනවා කෙටි ස්පිල්ල. යූවල තියෙනවා කෙටි පාපිල්ල, දෝවල තියෙනවා කොම්බුව සහ හල් ඇල පිල්ල, පාවල තියෙනවා ඇල පිල්ල, ගේවල තියෙනවා
කොම්බුව සහ දීර්ඝත්වය. මූර්ධ අක්ෂරයක් සමග යංශය. මේ මූර්ධජ කියන්නේ මොනවටද? මූර්ධජ සහ මූර්ධජ මූර්ධජ අක්ෂරයක්. මම අද කියලා දුන්නා මූර්ධජ තියෙන මොනවද? ක ච ට ත ප ක ත මොක මේකනේ ඈ අතෑරිය ඊ ගත්තා උ අතෑරියා ඉරු ගත්තා ඉරු ටට ඩඩන ඩ ර ෂ ල නේ ඔව් මේ ටික තමයි මූර්ධජ මේ ටිකත් එක්ක යංශයක් නේද? ඔව් තියෙන එකක්ද හරියට දාගන්න. අනුස්වාරය සහ අන්තස්ථාක්ෂරය. අනුස්වාරය කියන්නේ බිඳුවට අන්තස්ථාක්ෂර කියන්නේ යර ලව. බල දාගන්න හරියට. තාලුජාක්ෂරය සහ දන්තජ. කාක ගා ගං චාච ජාජඤ තාට ඩඩන තාත දාදන පාප බාබම ගා ජ ඩ දා බ. මොනවද අපෙන් අහන්නේ? කණ්ඨජ තාලුජ මූර්ධජ දන්තජ ඕෂ්ඨජ ආ ඊ ඉලෝ උ ආ කක ගග හ සහ අක් ඊ චච ජජ ඤජ යෂ ඉරු ටට ඩඩනඩ රෂල ඉලෝ තද දදනද ල ස. හරි. දැන් අපෙන් අහන්නේ මොනවද? තාලුජයක් සහ දන්තජයක් කො මේ ටික. දන්තජයක් කො ඕන් ඔය ටික තියෙන එකක් දාගන්න. පූර්ව ක්‍රියාවක් හොයාගන්න පුළුවන් නේ. කර්මකාරක ක්‍රියාවක් පුළුවන් අවසාන ක්‍රියාවක් පුළුවන්. දා බලලා දාගන්න ඒවා. බබාලා නෙවෙයිනේ. බලලා දාගන්න. හරි? ඊටර හරිනේ. ඉස්සෙල්ලා අකුණු 15න් දාගන්න. ඔන්න වැඩිපුර ප්‍රශ්නිකුත් දැන් ලියලා තියෙන්නේ. හරිද? වැඩිපුර හේකුත් ලියලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි තෝරගන්නේ ප්‍රශ්නවල තෝරගද්දී ප්‍රශ්නාංක 4යි ප්‍රශ්නාංක 5යි ප්‍රශ්නාංක 7යි මේ තුන හොඳට ප්‍රැක්ටිස් වෙලා යන්න තියෙන්නේ. එතකොට ඒ තුනෙන් දෙකක් නේ ලියන්න තියෙන්නේ. ඒ තුනෙන් නෙවෙනේ. අයි 6 තියෙනවා 8 තියෙනවා මේ ප්‍රශ්න 5ක් තියෙනවා 5න් දෙකක් නේ අපි වැඩිපුර ප්‍රැක්ටිස් වෙනවා මේ තුනට දෙකයි ලියන්න තියෙන්නේ. වාක්‍ය රීති අංගනුංගයි අකාරාදියයි ලකුණු 45. එතකොට විචාරවලදී අපි ප්‍රැක්ටිස් වෙනවා මොකේද? ප්‍රශ්නාංක 2 සද්ධර්ම රත්නාවලිය, ප්‍රශ්නාංක 3 සද්ධර්ම අලංකාරය, ප්‍රශ්නාංක 4 ගුත්තිල කාව්‍ය, ප්‍රශ්නාංක 5 බැද්දේකම නවකතාව, ප්‍රශ්නාංක 7 කවිය, ප්‍රශ්නාංක 8 නාට්‍ය. අපිට කීයද ලියන්න තියෙන්නේ? 4යි. කීයෙන්ද? 2 3 4 5 6 7 8 ප්‍රශ්න 9න් 4ක්. අපි ඉතින් මේ 6 පුරුදු වෙලා යනවා. 4යින් ලියන්න තියෙන්නේ. අය ඕලෙලලාගේ මේ නටන දෙයක් නැහැ. පාඩම් 16න් බලා ගන්න නටන දෙයක් නැහැ. පාඩම් ටිකක් කියන වාට උන 4ක් විතරක් බලාගෙනත් යන්න පුළුවන් ඈ. කැමති නම්. නිකන් පාඩම් කරන්න කම්මැලි වගේ නම් මම පාඩම් 4යි බලාගන්නේ ලකුණු ටික ගොඩ. ආයේ මේව ඇහෙන්නේ නැතුව තියනවද?
නෑ හැමදාම ප්‍රශ්නාංක දෙක සද්ධර්ම රත්නාවලියයි ජාතක කතයි තමයි. දෙක තුන ලංකාරයයි පූජාවලියයි තමයි. හතර ගුත්තිලේ විතරයි. පහ එන්නේ හැමදාම නව කතාව. හය ඇහෙන්නේ කෙටි කතා. හත ඇහෙන්නේ කවිය. අට ඇහෙන්නේ නාට්‍ය. අපි ඉතින් මේක 1 2 3 4 5 6ක් බලයි යනවා. 4ක් ලියනවා. ඔවා මේ උඹලට මේ අනිත් මගුල වල තරම් එහෙම අමාරු දෙයක් නෑ බා. පාඩම් 4යි නම් ලියන්න තියෙන්නේ. 4ක් විතරක් බලන් ගියත් ඇති. විචාර 4 ලියා ගන්න. ලකුණු 60ක් 100ෙන්. පොඩි ගාණක් නෙවෙයිනේ. ඒතර ඒ 100ෙන් 60 කොට දා ගන්න පුළුවන්. මෙතන තෝරගන්න ප්‍රශ්න දෙක වාක්‍ය ರೀತಿ හෝඩිය යකාරාදියයි බලන් ගියා නම් එතන 30ක් කොට ලකුණු 90ක් හරි. ආයෙ මොනවද උනා? ඉගෙන ගන්න. ආයෙ වෙන මොකුත් නැහැ. ওই ටික විතරයි තියෙන උසස් පෙළට. බලන් යන්න තියෙන ওই ටික බලා ගන්න තියෙන්නේ. ෆුල් පේපරෙන් අඩුම තරමේ දැන් හරි තෝරගත්ත ප්‍රශ්න දැන් 3ක් ලිව්වනේ. දැන් නිකන් අඩුම ලකුණු එක කපලා නිකන් කියන්න බෑනේ 63යිද? 62යි නේ. 62න් 55ට වැඩිද? කාටද වැඩිද තියෙන්නේ? පේපරේ. බාන්න එකතු කරලා බලා ගන්න. එකතු කරලා බලා ගන්න ලස්සනට. මගේ පාඩුවේ ඉන්න ඉඩ දෙනවද? තිස් 4යි 7යි 47යි 40යි 40යි 46යි 47යි ඔච්චරයි කරන්න තියෙන්නේ. ලබන සතියේ බොහෝ විට පේපරේ දෙයිනේ. නෑ පේපරේ වුණා තියෙන අද උනත් දෙන්න පුළුවන්. මේ ඉතුරුන් කොහෙද බං හවුස් මීට් වලද බං? තව තියෙනවා පේපර් ටිකක් බලන්න මේ. භාගයක් බලලා තියෙන්නේ. බලලම දෙන්නම් ඈ. ඔක්කොම ටික.